right without teacher concept එකේ මීළඟ වාක්‍ය sentence එක ගුරුවරයෙක් නැතුව ඔයාලට තනියෙන් යන්න පුළුවන් මෙන්න මේක හරියට අල්ලගත්තොත් මොකද්ද දන්නවද වෙනස් විය යුතු තැන වෙනස් වෙන්න ඕන තැන වෙනස් කරන්න ඕන තැන මේ sentence එකේ මේ did you see it කියන එක තමයි අද හම්බ වෙන්නේ මට ඇහෙනවා did you see it කියලා කියන්නේ ඔයා ඒක දැක්කද ඔයා දැක්කද ඒක කියලා කියනවා did you see it ඔයා දැක්කද ඒක අන්නේ වාක්‍යයේ මොකද්ද වෙනස් කළ යුතු word class එක word class ප්‍රධාන වශයෙන් ගත්තාම 8කට බෙදන්න පුළුවන් අන්නේ 8න් මොකද්ද word class එක මේකේ වෙනස් කළ යුතු තැන මොකද්ද වෙනස් කරන්න ඕනේ තැන did you see it ඔයා දැක්කද right ඔයා දැක්කද ඒක මේ මානව ඔයා කෑවද ඔයා අතු ගෑවද ඔයා ගියාද ඔයා යුවද අන්න ඒ වගේ ඔයා කෑවද දැක්කද මොකද්ද වෙනස් වෙන තැන මොකද්ද වෙනස් කරන්න ඕනේ තැන මොකද්ද verb එක action එක තමයි වෙනස් කරන්න ඕනේ ක්‍රියාපදය වෙනස් කරන්න ඕනේ right බලමු මෙතන වෙනස් කරන්නේ කොතනද කියලා තව වාක්‍ය දෙක තුනක් ලියලා right ඔන්න බලන්න did you see it ඔයා දැක්කද ඒක කියලා තමයි එන්නේ එතකොට did you eat වාක්‍යවද කියලා තමයි අහන්නේ did you eat ඔයා කෑවද මේ sentence එක අයිති වෙන්නේ past එකේ simple past එකේ question එකක් අහද්දි ප්‍රශ්නයක් අහද්දි did you eat ඔයා කෑවද did you see ඔයා දැක්කද ඔයා කෑවද දැක්කද එතකොට එන්නේ past එකේ වෙලා ඉවරයි සිද්ධි වෙනස් වීම තැන තමයි මෙන්න මෙතන එතකොට word class වලගේ verb එක තමයි වෙනස් කළ යුතු තැන where the place we have to change this is the place we have to change මෙතන තමයි වෙනස් කරන්න ඕනේ කියන්නේ word class එක ගත්තාම verb එකක් අපි apply කරන්න ඕනේ මූලික ක්‍රියාපදය base verb එකක් තමයි මේකට apply කරගෙන යන්න ඕනේ එතකොට වෙනස් කරන්න ඕනේ මෙන්න මෙතන දැන් අපිට පුළුවන් අපි එදිනෙදා නිතරම භාවිතා කරන verbs ටිකක් ක්‍රියාපද ටිකක් මෙතෙන් apply කරන්න. එතකොට නිකම්ම මේ වාක්‍ය රටාව හැදිලා එනවා. අපිට දාන්න පුළුවන් watch base verb එක. බැලුවද නරඹුවද? Did you watch? ඔයා බැලුවද? Did you watch that program? A program එක. ඒ ප්‍රෝග්‍රෑම් එක ඔයා බැලුවද? මොකද්ද ප්‍රෝග්‍රෑම් එක? අර ඉන්ටර්විව් එකනේ. අර ඉන්ටර්විව් එක අර ජස්සිරා එකත් එක්ක කරපු ඉන්ටර්විව් එක ඔයා බැලුවද? Did you watch that program? එතකොට watch කියන එක තමයි වෙනස් කරන්න ඕනේ තැන. Did you eat something? මොනවා හරි කෑවද? Did you see it? It එක. ඔයා ඒක දැක්කද? Did you see my purse? මගේ purse එක දැක්කද? Did you see my purse? මගේ purse එක දැක්කද? right. දැන් මේක තමයි base කරගන්නේ. Did you see it කියන එක? Did you see my purse? ඔක තමයි base කරගන්නේ. ඔක තමයි මට ඇහෙන්නේ. මට හම්බ වෙන්නේ. දැන් ඊට පස්සේ අපි බලන්න ඕනේ මේක වෙනස් කළ යුතු තැන. මොකද්ද එතෙන් apply කරන්න ඕනේ මොකද්ද word class එක කියලා. දැන් word class එක තමයි මේ verb කියන category එකේ තියෙන base verb එක. මූලික ක්‍රියාපදයක් තමයි apply කරන්න ඕනේ. ඒතකොට did you කියන එක එම්ම වෙනවා. see eat watch මොකද්ද මෙහා පැත්තට එන එක අපිට දාගන්න පුළුවන් ඒක. right. යම් කිසි ඇඩ්වාන්ස් මට්ටමක් ඕනේ. චූටි බේසික් ඉංග්‍රීසි කියන එක අත්‍යවශ්‍යයි.
මොනවාද word classes කියලා හොඳට identify කරගන්න ඕනේ. Right, next. Did you advise him? Did you advise? ඔයා advice කරාද? අවවාද කරාද? කාටද? him ඔහුට. Did you advise him? ඔහුට advice කරාද? අවවාද දුන්නද? Did you past එකේ past එක. Did you advise him? ඔහුට අවවාද කරාද ඔයා? කියලා අහනවා. ඔහුට අවවාද කරාද ඔයා? Did you advise him? අපිට යාට advice කරන්න බෑ. එයා මාර level එකේ ඉන්නේ. Right, next. Did you call? Did you call? call කරාද? Did you call her? ඇයට call කරාද? Did you call her? Did you call her? එයාට ඔයා කතා කරාද? Did you call? බලන්න මේ watch, advice, call ඔක්කොම ටික base verbs. Base verbs තමයි. ඔයාට තියෙන්නේ වෙනස් කරන්න, apply කරන්න මෙතෙන් base verb එකක් තමයි. නිතරම භාවිතා කරන base verb ටික. මොනවද නිතරම භාවිතා කරන base verb? අපි උයනවා ඉව්වද කියලා අහන. එතකොට ඔයා ඉව්වද? Did you cook? Did you cook? ඔයා ඉව්වද? ළමයෙක්ගේ නම් ක්ලාස් එකේ අහන්න පුළුවන්. ඕ ගෙදරදී homework එකේම ඔයා ලිව්වද? Did you write? Did you write that essay? අර රචනාව ලිව්වද? නැත්නම් assignment කරාද? අනේ did you read? Did you read කියවද? Did you read newspaper? ඔයා newspaper එක කියවද? Today morning, did you read newspaper? ඔයා newspaper කියවද? Read, write, cook, tell කියවද? Like that. Send. Did you send your application? ඔයාගේ application එක send කරාද? යවුවද? ගොඩාක් තියෙනවා ඒ වගේ. එතකොට ඔයාට පුළුවන් මෙතෙන් apply කරන්න base verb එකක්. නිතරම අපි භාවිතා කරන base verb ටික apply කරන්න පුළුවන්. ගෙදර දොරේ sweep අතු ගෑවද? clean පිරිසිදු කරාද? sleep නිදාගත්තද නේ? ඔයා නිදාගත්තද? ඒ වගේ ගොඩක්. එතකොට දැනගන්න ඕනේ base verb අපි වටේ තියෙන නිතරම භාවිතා කරන base verb මූලික ක්‍රියාපද. ඒතකොට මේ මූලික ක්‍රියාපද තමයි මේකට apply කරන්න තියෙන්නේ. ඒක තමයි without a teacher concept එකේ ඔයාට හම්බ වෙන්නේ ඔයාට ඇහෙන්නේ එක sentence එකයි එක dialogue එකයි. Did you see it කියන එක තමයි ඔයාට ඇහෙන්නේ. ඔයා දැක්ක දෙයක එතනින් බේස් කරගන්නවා ඒක. ඊට පස්සේ යන්න පුළුවන් දිගට මෙන්න වෙනස් කළ යුතු තැනයි අපි අඳුන ගන්න ඕනේ. මොකද්ද වෙනස් කරන්න ඕනේ word class එක. අන්නේ word class එක හරියට අල්ලගන්න. ඊට පස්සේ ගුරුවරයෙක් ඕනේ නැහැ. ඔයාට යන්න පුළුවන් දිගට. කරලා බලන්න මේක හරියටම හරි. Right. Bye for now.